අද වීඩියෝ එකෙන් කතා කරන්න හදන්නේ ෆොටෝ එඩිටර් පහක් ගැන. හරි දැන් ඔයාලා හිතන්නේ මේ ඇප් වලට ලොකු කම්පියුටර්ස් කියලාද? එහෙනම් අද ඔයාලට ගෙනල්ලා තියෙන ඇප් පහටම ඔයාලා රටේ තියෙන ජංගම දුරකථනයෙන් ඔයාලට මේව ලබා ගන්න පුළුවන්. එහෙනම් වැඩි කතා නැතුව දැන් අපි වීඩියෝ එකට මුලින්ම මේ පහ ගැන වෙන පොඩි රිවිව් එකක් ලබා දෙන්න. අද ගෙනත් තියෙන එඩිටර් ඔක්කොම ඔයාලගේ ෆෝන් එකෙන් තියෙන Apple App Store එකෙන් හරි Google Play Store එකෙන් හරි ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඔයාලා දන්නවා මේ දවස්වල ට්‍රෙන්ඩින් ෆොටෝ එඩිටර් වෙන Lightroom app එක. අපි එහෙනම් මුලින්ම Lightroom app එක ගැන කතා කරමු. මුලින්ම මම මෙතන ඔයාලා බලා ගන්නවා Play Store app එකේ ඕපන් කරගන්නවා. මුලින්ම ඒකේ සර්ච් බාර් එකේ ටයිප් කරගන්න Lightroom කියලා. ඔයාලා බලා ගන්න පුළුවන් මේ Lightroom රිසල්ට් එකක් එනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් Lightroom app එක මම මෙතන ඩවුන්ලෝඩ් කරලා දෙන ඉඳලා ඒක ඕපන් කරලා පෙන්නනවා. ඔයාලා ඩවුන්ලෝඩ් කරලා නැත්නම් ඔයාලා ඉන්ස්ටෝල් කරලා දෙන එකකින් ඉන්ස්ටෝල් කරගන්න. මුලින්ම Lightroom app එක ඕපන් කරගන්නවා. ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. හරි දැන් ඔයාලා මේ ඉන්ටර්ෆේස් එකේ වම් පැත්තේ ඉරි තුනක් පේනවා. එතන ක්ලික් කරන්න. ඔයාලා එතනින් පුළුවන් මම මෙතන account එක log කරලා දින්දා මගේ account එක පෙන්නනවා. ඔයාලා මෙතන account එක settings වලට ගියකි මගේ account එකේ Gmail එක පෙන්නනවා. sign out කරනවා මෙතන sign out වුණා එකි restore your purchase දැන් දීලාවට මේක මේ buy කරන්න පුළුවන්. Premier purchase කියලා තියෙනවා. මේක ඔයාලට buy කරන්න ඕනේ. කතාවේ තියෙනවා preference කියලා තියෙනවා එතන enable to auto ads ඒක off කරලා තියෙන්නේ. photo import option එතනට ගියාම එතන default දාලා තියෙන්නේ. මෙතන camera settings කියලා වෙනස් කර හැකි. නැත්තම් choose ගිල්ලා අපේ ඕන විදිහට මේක වෙනස් කර හැකි. මම default දානවා. මෙතන ඔයාලට Adobe Lightroom කියලා තියෙනවා. මේකේ ඔයාලට ගයිඩ් එකක් දීලා තියෙන්නේ මෙතන. ඔයාලට මේ ගයිඩ් එක කියවන්න පුළුවන්. ඊට පස්සේ මෙතන local storage කියලා තියෙනවා. දැන් මගේ storage එක මේ 17යි පිරලා තියෙන්නේ. මගේ Mac එක. ඔයාලට මේක support එකක් ගන්න help උදව්වක් ගන්න මෙතන help එකක් තියෙනවා. technology preview කියලා එකක් තියෙනවා මෙතන. හරි එහෙනම් එතන තියෙන එච්චරයි. ඔයාලට දකුණු අත පැත්තේ මෙතන search එක ගන්න අපිට මේක buy කරන්න ඕනේ. දැන් බෙල් ලකුණක් පේනවා ඔයාලට එන notification එන්නේ මෙතනට. මේ cloud එක buy වෙන්න කරන්න ඕනේ. සරලව කියනවා නම් ඔයාලට මේකට ෆොටෝ එකක් දාන්න ඔයාලා මෙහෙම මෙතන press කරනවා. ඔයාලා gallery එක open වෙනවා. ඔයාලට මේ gallery එකෙන් ඔයාගේ ෆොටෝ එකක් කැමති ෆොටෝ එකක් විතර අප්ලෝඩ් කරගන්න පුළුවන්. ලක්කන ඔයාලට මේ ඔයා ඇඩ් කරපු ෆොටෝ එක මේ all photos කියන තැනේ ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් අපි ඉන්නේ මේ library එකෙන් ඒකින්ද අපි share කියන එකට යනවා. ඒකේ ඔයාගේ photos share කරන්න පුළුවන්. learn කියන එකට යනවා. learn කියන එකට ගියාම පස්සේ මේකේ ෆොටෝස් කොහොමද ඇඩ්ජස්ට් කරන්න පුළුවන් ඒ විදිය දීලා තියෙනවා. ෆොටෝ එක ක්වොලිටි එක කොහොමද හදන්නේ ඒ වගේ අපිට මේ එක්සැම්පල් බලා ගන්න පුළුවන්. මේ browser තියෙනවා. browser එකට ගිහලා එක අපිට ඕන එක්සැම්පල්
ඕන විදිහට හදා ගන්න පුළුවන්. අපි ඩිස්කවර් කියන එකට යනවා. මේ ඩිස්කවර් එකේ තියෙන කලින් වගේම තමයි ඔබ ඔන්න මේ ෆොටෝස් වලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හරි මම ලයිබ්‍රරි එකට යනවා. හරියන Lightroom ගැන විස්තරයි සරලව කියන්න තියෙන්නේ. එහෙනම් අපි යමු අනිත් ටැප් එකට. හරි දැන් ඊළඟට කතා කරන්න හදන්නේ Pixar ටැප් එක ගැන. Pixar ටැප් එක ගැන එහෙනම් කතා කරමු. මුලින්ම මම මෙතන ඔයාලට Pixar ටැප් එක ඩවුන්ලෝඩ් කරන විදිය පොඩි ෂෝට් වීඩියෝ එකකින් දාලා තියෙනවා. ඔයාලත් මේ විදිහට Pixar ටැප් එක ඩවුන්ලෝඩ් කරගන්න. දැන් කතා කරන්න හදන්නේ Pixar ටැප් එක ගැන. එහෙනම් මම මුලින්ම Pixar ටැප් එක ඕපන් කරගන්නවා. මේ විදිහට Pixar ටැප් එක ඕපන් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ වගේ Pixar ටැප් එක ඕපන් වුණාට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයාලා මුලින්ම යන්නේ. ඔයාලට මේ වගේ ප්‍රී ටෙම්ප්ලේට්ස් බලා ගන්න පුළුවන්. සමහර ඒවා බයි කරන්න ඕනේ. දැන් මේ වගේ ටෙම්ප්ලේට් එකක් ඔයාලට බයි කරලා ගන්න ඕනේ. මේ ටෙම්ප්ලේට් එක ඔයාලට බයි කරන්න ඕනේ නැහැ. ඔයාලට මෙතන මුලින්ම එන ඉන්ටර්ෆේස් එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලට නොටිෆිකේෂන් මෙතන නොටිෆිකේෂන් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට සර්ච් මෙතන සර්ච් අයිකන් එක ප්‍රෙස් කරලා ඔයාලට ඕන එක සර්ච් කර ගන්න පුළුවන්. ඉමේජ් එක හදා ගන්න ඕනේ. ස්ටිකර් උනා සර්ච් කර ගන්න පුළුවන්. දැන් මෙතන එක්ස්ප්ලෝර් කියන එකකින් ගිහිල්ලා අපිට මේකේ බෑග්ග්‍රවුන්ඩ් එක්ස්ප්ලෝර් කරන දේවල් මෙතන පෙන්නනවා. YouTube එකට අවශ්‍ය Instagram ද social media content create කරනවාද ඒ විස්තර මෙතන බලා ගන්න පුළුවන්. ඒ අවශ්‍ය විදිහට logo design කරන එක example බලා ගන්න පුළුවන්. wallpaper වලට අවශ්‍ය ස්ටිකර් නම් බලා ගන්න පුළුවන්. මේ වගේ ඉතින් following කියලා දෙනවා. දැන් අපිට මේ following කරලා තියෙන කට්ටියගේ photos AI generate කරන්න පුළුවන්. image AI වලින් කරන්න පුළුවන් දේවල් මෙතන වෙන්න දෙන වෙනම edit by master කියලා තියෙනවා මෙතන. ගොඩක් සීන් එකට edit කරපුවා තමයි මෙතන බලා ගන්න. popular sticker ඔයාලට කැමති popular sticker මෙතන බලා ගන්න පුළුවන්. ඊළඟ තියෙන trend and replace trend and replace ඔයාලට මෙතන මේ AI tool AI video clip එකක් වගේ බලා ගන්න පුළුවන්. මේ after before කියලා තියෙන්නේ ඔයාලා කැමති ෆොටෝ එකක් AI විදිහට මේ තියෙන විදිහට enhance කරන්න පුළුවන්. ෆොටෝ එක රීටචින් කරන්න පුළුවන්. AI විදිහට හරවන්න පුළුවන්. background remove කරන්න පුළුවන්. ඒ වගේ ගොඩක් දේවල් මෙතන තියෙනවා. හරි එහෙනම් දැන් කතා කරමු ඊළඟට තියෙන මේ icon එක ක්ලික් කරගන්න. මේක ස්පේස් කරලා තියෙන්නේ. මේක එක කට්ටිය හදපු ෆොටෝස් AI වලින් ජෙනරේට් කරපුවා තියෙන්නේ. ඔයාලා මේවල ජොයින් වෙලා ඔයාලට මේ විදිහට හදා ගන්න පුළුවන්. දැන් මෙතන ප්ලස් අයිකන් එක මම ගැන කතා කරන්න කලින් මුලින්ම ඊට හැබැයි තියෙන ෆයිල් වගේ තියෙන මෙතන ක්ලික් කර ගන්නවා. මෙතන තියෙන්නේ මම එඩිට් කරපු ෆයිල්ස් ඒ ටික තියෙන්නේ. මම ඉතින් අයින් කරලා මෙතන මේ සික් වගේ රූපයක් තියෙන එතන තියෙන්නේ මගේ account එක. ඔයාලා මෙතන ක්ලික් කරලා පස්සේ ඔයාලට මේ find contacts invite friends ඒ වගේ කට්ටියට invite කරන්න පුළුවන්. save මේ මගේ කරපු දේවල් තියෙන මෙතන. මේක අප්ඩේට් කරන්න වෙලා තියෙනවා. upload photos discover creators share for file settings වලට ගිහලා මේකේ ඔයාලට ඕන දේ settings හදාගන්න පුළුවන්. ඒකෙන් back වෙනවා. එහෙනම් දැන් මම කතා කරන්නේ මේ ප්ලස් අයිකන් ක්ලික් කරලා පස්සේ මොකද ගන්න පුළුවන් කියලා.
මේ ප්ලස් එකකින් ක්ලික් කරලා පස්සේ ඔයාලා මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. ඔයාලට ඕන නම් වීඩියෝස් උත් මේකට අප්ලෝඩ් කරලා වීඩියෝස් හදාගන්න පුළුවන්. දැන් මම හදාගන්න ෆොටෝස් ගන්නේ. දැන් මේ ෆොටෝස් වලට ගියා පස්සේ ඔයාලට මේ හැලෝවින්ස් එක තීම්ස් වලට අනුව ෆොටෝස් බලා ගන්න පුළුවන්. ටෙම්ප්ලේට්ස් බලා ගන්න පුළුවන්. මේ වගේ draw and color බලා ගන්න පුළුවන් එක background. දැන් මුලින් ෆොටෝස් කියන එකට ගිහිල්ලා මෙතන බ්ලැන්ක් එකක් ගන්න පුළුවන්, කලර් බ්ලැන්ක් එකක් ගන්න පුළුවන්. ඒක විදිහේ බෑග්ග්‍රවුන්ඩ් එකකට දාන්න ඕන වෝල් කලර්ස් කියලා තියෙනවා. ඒ වගේ අයිටම්ස් ගොඩක් තියෙනවා මෙතන ඔයාලා යොදා ගන්න. මම මුලින්ම දැන් මෙතන ප්ලස් එකෙන් ක්ලික් කරනවා. ඔයාලට මේකේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න පුළුවන්. මෙන්න මේ ප්ලස් එකෙන් ක්ලික් කරලා මෙන්න මේ විදිහට ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න පුළුවන්. හරි මම ඊළඟට කතා කරන්න හදන්නේ ඔයාලා හැමෝම දන්න ෆොටෝෂොප් එකක් කරන ස්නැප්. මේ ප්ලස් එකෙන් ක්ලික් කරලා මෙන්න මේ විදිහට ෆොටෝ එක අප්ලෝඩ් කරනවා. මේක ඔයාලට මිලදී මේක ප්ලේ ස්ටෝර් එකෙන් ගන්නවා නම් ඔයාලට මේක බයි කරලා ගන්න ඕනි. ප්ලේ ස්ටෝර් එකෙන් ගත්තට පස්සේ මේ බයි කරලා ගන්න ඕනි. මම මේක බයි කරලා නැති ඉඳන් මෙතෙන් ක්ලෝස් එක දෙනවා. මුලින්ම ඊට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන්. ටූල්ස් ටික මෙතන තියෙනවා. effects පුළුවන් මෙතන දාන්න. කලින් වගේම තමයි රීටචින් කරන්න පුළුවන්. මේ අයිටම්ස් ගොඩක් තියෙනවා. මම ඉතින් බෑක් වෙනවා. එහෙනම් ඉතින් පික්සර් ටැප් එක ගැන කතා කරන්නේ මෙච්චරයි. දැන් කතා කරන්න හදන්නේ ස්නැප්සීඩ් ඇප් එක ගැන. ඊළඟට කතා කරන්න හදන්නේ ඔයාලා හැමෝම දන්න ෆොටෝෂොප් එකක් කරන ස්නැප්සීඩ් ගැන. එහෙනම් මම මුලින්ම ස්නැප්සීඩ් එක ඕපන් කර ගන්නවා. ඔයාලා මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එන්නේ. මේ ප්ලස් එක ක්ලික් කරන්න. ඔයාලා මෙතනින් කැමති මුලින්ම කැමති ෆොටෝ එකක් තෝරගන්න වෙනවා. ඔයාලට ඕන ඉරේ තුන ක්ලික් කරලා ඔයාලා තියෙන ගැලරියේ ඔයාලගේ තියෙන ඊමේල් එක සේව් කරලා තියෙන ඕන ෆොටෝ එකක් ගන්න පුළුවන් මෙතනින්. ඔය බෑක් වෙනවා. බෑක් කරලා මම මේ ඩවුන්ලෝඩ් කරව මේ ෆොටෝ එක සෙට් කරනවා. ඔයාලා පුළුවන් මේ දැන් එඩිට්ස් පෙන්වන මේක බෑග්ග්‍රවුන්ඩ් එක අයින් කරන්න පුළුවන් මේ විදිහට කලර් බ්ලැක් and white කරලා එක ඔප්ෂන් ගොඩක් තියෙනවා. ඔයාලට මේක සෙට් කරගන්න පුළුවන්. ඔයාලා මෙතන තියෙන තව ෆොටෝස් ඕනවා. ඉතින් ඕපන් කියන එක ක්ලික් කරලා ටච් කරලා එතන ඕපන් කරගන්න පුළුවන් තව ෆොටෝස්. මම ඉතින් බෑක් වෙනවා. ඔයාලා මේක දැන් ඔයා ඇප්ලයි කරලා තියෙන ඒවා රිමූව් කරගන්න ඕන නම් මෙතන රිමූව් කරගන්න පුළුවන්. නැත්නම් ඒවා දාගන්න ඕන නම් ආයෙ දාගන්න පුළුවන්. ඒ සෙටින්ස් වගේ තියෙන්නේ. මෙතන ඩොට් එක ක්ලික් කරලා පස්සේ මේ සෙටින්ස් වලට ගිය හැකි. අර මේ වගේ සෙටින්ස් බලා ගන්න පුළුවන්. මම මේ ඔක්කොම ලොකු විස්තරයක් දෙන්නේ නැහැ. එක එක පොඩි විස්තරයක් දෙන්නේ. මේ ප්ලස් එක ක්ලික් කරලා ටියුටෝරියල්ස් එකක් තියෙනවා. ඒකෙත් කලින් පෙන්වනා වගේ මේ කලින් ඇප් එකේ තිබ්බා වගේ තමයි මෙතන මේ ඔයාලට මේ එක්සැම්පල් වගේ බලා ගන්න පුළුවන්. හරි ඊට පස්සේ මෙතන දැන් looks කියන එක අපි දැන් හිටියේ. දැන් මෙතන tools කියන එක යනවා. ඔයාලට මේක ඕන විදිහට adjust කරගන්න පුළුවන්. කැමති tool එකක් මෙතන බලා ගන්න පුළුවන්. ඔයාලට ඕන for tools ඔක්කොම මෙතන බලා ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙන්නේ දකුණු අත පැත්තේ අවසානටම තියෙන්නේ export කියලා. ඔයාලට මේක share කරන්න පුළුවන්, save කරන්න පුළුවන්, export කරන්න පුළුවන්. ඔය මේ විදිහට තමයි මේකේ ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන්. හරි එහෙනම් අලිත් හරියල්වනේ ඊළඟට කතා කරන්න හදන්නේ VS Code app එක ගැන. මෙතනත් මම කලින් වගේම VS Code app එක ඩවුන්ලෝඩ් කරන ආකාරය ඔයාලට ෂෝට් වීඩියෝ එකකින් දාලා තියෙනවා. ඔයාලත් මේ විදිහට app එක ඩවුන්ලෝඩ් කරන විදිය මේකෙන් බලලා හරියට කරගන්න.
එහෙනම් මම ඊළඟට කතා කරන්න හදන ඇප් දෙක ඔයාලට ටිකක් අලුත් වගේ. එහෙනම් මම මුලින්ම VS Code කියන ඇප් එකේ ඕපන් කරගන්නවා. මේ විදිහට ඇප් එක ඕපන් වුණාට පස්සේ මෙතන continue with Google දීලා ඔයාලගේ ඊමේල් එක කනෙක්ට් කරගන්න. මම මෙතන මගේ ඊමේල් එක දීලා මම මේක sign up වෙනවා. ඔයාලට වෙනවා මගේ ඊමේල් එක මෙතන select වෙනවා. දැන් මෙතන birth එක දීලා දැන් continue දෙන්න ඔයාලා. start vital and continue කියලා දෙන්න. මෙතන මේ කතරට ටච් කරලා ඉතින් බෑක් වෙන්න. මෙතන කතරට ටච් කරලා බෑක් වෙන්න. මෙතන ඔයාලට පුළුවන් manage your permission photos camera location contacts ඔක්කොම enable කරලා දින්නේ. continue දෙනවා. මෙතන login එක දෙන්න. හරි දැන් මෙතන ඔයාලා මුලින් බලා ගන්න පුළුවන්. ඔයාලා කැමති ෆොටෝ එක සිලෙක්ට් කර ගන්න පුළුවන්. මම මේ ෆොටෝ එක සිලෙක්ට් කර ගන්නවා. ඊට මෙතන එඩිට් එකට ගියයි. දැන් ඔයාලා පෙන්නන මේ ෆොටෝ එක ඉම්පෝට් වුණා. මේ ඔයගොල්ලෝ මෙතන කැමති විදිහට මේක black and white කර ගන්න පුළුවන්. කලර් කර ගන්න පුළුවන්. මේක එක විදිහට ෆිල්ටර්ස් දාන්න පුළුවන්. ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් අර තිබ්බ කල් ටිකම වෙනස්. මේක කෙනෙක් tools වලට යනවා. tools වලින් ඔයාලට ඕන විදිහට මේ tools දාලා ඔයාලට ඕන විදිහට color grade කරගන්න පුළුවන්. reclipse කියන තැනට ගිහිල්ලා දැන් history එකක් තියෙනවා. දැන් history එක බලා ගන්න පුළුවන්. customize කියලා දැනක් තියෙනවා. customize එකෙන් මම මෙතන මොකද ඕපන් කරලා නැහැ. අර විතර ඕපන් කරලා ඉන්නේ. ඒකද මොකද පෙන්වන්නේ නැහැ. දැන් එනවා. හරි එහෙනම් මේක කතා ගන්න තියෙන්නේ මෙච්චරයි. හරි යාළුවනේ. ඊළඟට කතා කරන්න හදන්නේ FLTR app එක ගැන. මම මෙතන ඔයාලට Play Store එකකින් FLTR app එක ඩවුන්ලෝඩ් කරන විදිය මෙතන short form එකේ වීඩියෝ එකක් හදලා දාලා තියෙනවා. ඔයාලත් මේ විදියට ඔයාලට ඕන ඔයාලා දුරකථනයෙන් මේක ඩවුන්ලෝඩ් කරගන්න. හරි දැන් ඔයාලට මම කතා කරන්න දන්නේ මම ඔයාලට කලින් කිව්ව අලුත් app එක. මේක FLTR කියලා app එක. මුලින්ම මේ app එක ඕපන් කරගන්න. ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. මෙතන next දෙන්න. TR කියලා app එක. මුලින්ම මේ app එක ඕපන් කරගන්න.
ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. මෙතන next දෙන්න. එතන next දෙන්න. next දෙන්න. allow access දෙන්න. එතන allow දෙන්න. ඊළඟට එතන next දෙන්න. next දෙන්න. මෙතන දැන් ඔයා ඇනලයිස් කරගන්නවා. හරි මේකත් ඔයාලට බයි කරන්න ඕනේ. මම මෙතන කඩට ලකුණු ප්‍රෙස් කරලා මේක අයින් කරනවා. ඔයාලට පුළුවන් මේ වගේ ඉන්ටර්ෆේස් එක බලා ගන්න. දැන් අපි සිලෙක්ට් කරලා තියෙන්නේ කෙලිම ලයිබ්‍රරි එකට. මම මේක ටුඩේ කියන එකට එනවා. එතන මේක අලුත් ඉඳන් ඔයාලට මේ බලා ගන්නවා ප්‍රී මන්ඩේ ටියුස්ඩේ කියලා එක දවස් වලට එක ඉමේජ් අදලා දිනවා. දැන් මේක ලයිබ්‍රරි එකට ගියාම ඔයාලා මෙතන සර්ච් අයිටම් එකක් තියෙනවා. දැන් කැන්සල් කරගන්නවා. ඔයාලට ඕන දේ සර්ච් කරලා ෆොටෝස් හදාගන්න පුළුවන්. ඊළඟට ෆිල්ටර්ස් කියලා එකක් තියෙනවා. මේකෙන් ඔයාලා එක ෆිල්ටර්ස් තියෙනවා ඕඩර්ස් කියලා. ඔයාලට මේකෙන් ඕඩර්ස් කම්ප්ලීට් කරන්න පුළුවන්. ඉමේජ් සෙන්ඩ් කරලා ඔයාලට පොඩි මුදලකුත් මේක උපයා ගන්න පුළුවන්. මේක more කියන එකට ගියාම how to use processed, how to use highlights, support more apps, in web service කියලා තියෙනවා. privacy policy හරි මේකෙත් කතා කරන්න තියෙන එච්චරයි. ඔයාලට මේ ඇප් ගැන වෙනම රිවිව් එකක් ඕන නම් පල්ලා දෙන කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් දාලා යන්න. අද වීඩියෝ එක හොඳයි නම් පල්ලා තියෙන රතු පාට සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා ඊට පස්සේ තියෙන බෙල් අයිකන් ප්‍රෙස් කරලා ඕල් දාලා යන්න. හරි එහෙනම් තාත් වීඩියෝ එක හමු. අද සුබ දවසක්.